අලුත් අවුරුදු සමරන මේ අවස්ථාවේ අපේ රටේ දසලක්ෂ සංඛ්‍යාත ජනතාව දුෂ්කරතා රසක් මැද්දේ ගැටලු රසක් මැද්දේ අගහිඟතාවෙන් රසක් මැද්දේ බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ. අගහිඟතාවෙන් බොහොමයකින් පෙළෙනවා. බලාපොරොත්තු රසක් මැද්දේ රටේ ජනතාව මේ ආණ්ඩුව පත් කරගත්තා. නමුත් කියපු දේ නොකරන ජනතාව රවටන ජනතාව අන්දවන බොරුකාර රැවටිලිකාර පච ආණ්ඩුවක් බවට මේ ආණ්ඩුව වාර්තා පිට වාර්තා තබලා තිබෙනවා. ඔබට මතකද බඩු මිල අඩු කරනවායි කිව්වා. අද මේ පච ආණ්ඩුව බඩු මිල අඩු කරනවායි කියන පොරොන්දුව කඩ කරලා තියෙනවා. හාල් මිල ඒ වගේම හාල් හිඟය කිරිපිටි මිල අත්‍යවශ්‍ය ආහාර පානවල මිල කොටින්ම කියනවා නම් ලුණු ටිකවත් රටේ ජනතාවට දී ගන්නට බැරි ආණ්ඩුවක්. මැතිවරණ වේදිකාවේ මන්තරේ වගේ බොරුව ජප කරනවා. මේ ආණ්ඩුව පච දොඩුව විශ්වාස කරනවා පිටම තුන්වෙනි වතාවටත් රටේ ජනතාව රැවටෙයි කියලා. නමුත් ඔබ සියලු දෙනාම දන්නවා මේ රටේ බහුතර ජනතාව ලොකු කලකිරීමකින් ඉන්නේ. ලොකු කැක්කුමකින් ඉන්නේ. ඒ අයගේ හදවතේ තිබෙනවා එළමෙන පළාත් පාලන මැතිවරණයේදී මේ බොරුකාර, වංචාකාර, රැවටිලිකාර ජනතාව මංමුලා කරන ජනතාව අන්දවන ආණ්ඩුවට රතු එළියක් පත්තු කරනවා. විදුලි බිල අඩු කරනවා කිව්වා 33%කින්. බය වෙන්න බෑ 9000 බිල 6000යි 3000 බිල 2000යි කරනවා කිව්වා. බලයට ආපු හැටි මොකද්ද කිව්වේ? මාස 6ක් යනකම් විදුලි බිල අඩු කරන්නට බෑ කිව්වා. උරණ වෙච්ච ජනතාව මහජන උපයෝගීතා කොමිසමට ගිහිල්ලා විරෝධතා පළ කරපු නිසා සාමාන්‍ය වශයෙන් 20%කින් විදුලිය අඩු කරලා තිබෙනවා විදුලි බිල. තව 13%ක් ඉතිරි වෙලා තිබෙනවා අඩු කරන්න. පච ආණ්ඩුවෙන් මම අහනවා කවදද දිගින් දිගටම ජනතාව රවටන ගමන නතර කරලා මේ ඉතිරි 13% විදුලි බිල අඩු කරන්නේ. වරායේ තෙල් ටික බානකොට එක මිලක් ජනතාවට තෙල් ටික විකුණනකොට තව මිලක් එහෙම වෙන්න බෑ කිව්වා. එහෙම වෙන්නේ අල්ලස දූෂණය, හොරකම, කොමිස් මුදල් ඇමතිට නිලධාරින්ට යන නිසා කිව්වා. තෙල් වලට බදු ගහන එක නතර කරනවායි කිව්වා. ඒක නතර කරාම වරායේ බාන මිලටම තෙල් ටික ඔබට ලබා දෙන්න පුළුවන් කිව්වා. ඔබගෙන් මම අහන්න කැමතියි. මේ පච ආණ්ඩුව ඒ යුතුයකම ඉෂ්ට කරලා තියෙනවා. තෙල් මිල අඩු වෙලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි. IMF ගිවිසුම වෙනස් කරනවායි කිව්වා. ඒක කරෙත් නැහැ. එතනත් බොරුව එතනත් පචය. 35000ක් උපාධිධාරීන්ට පත්වීම් දෙනවයි කිව්වා. පළවෙනි ආයෙවෙන් දෙනවයි කිව්වේ. එතනත් බොරුව
එතනත් පචේ. පාසල් උපකරණ වලින් වැට් එක ඉවත් කරනවායි කිව්වා. ඒක කරෙත් නැහැ. එතනත් බොරුව, එතනත් පචේ. අත්‍යවශ්‍ය ආහාර පාන වලින් වැට් එක අයින් කරනවායි කිව්වා. ඒක කරෙත් නැහැ. එතනත් බොරුව, එතනත් පචේ. අද ඔබ ගොවිතැන් කටයුතු ආරම්භ කරලා තිබෙනවා. තවම පොහොර සහනාධාර අරමුදල් ටික ලැබිලා නැහැ. අපිට ආරංචි විදියට පොහොර මිලත් ඉහළ යනවා. එතනත් බොරුව, එතනත් පචේ. වගා කටයුතු සඳහා ඔබට බීජ වී ටික තියෙනවා. ඒකෙත් හිඟයක් තියෙනවා. එතනත් බොරුව, එතනත් පචේ. පහුගිය කාලේ ගම් වතුර තත්ත්වය නිසා වගා හානි වුණා. වගාව පාළු වුණා. වන්දි දෙනවයි කිව්වා. වන්දි දීලා නැහැ. එතනත් බොරුව, එතනත් පචේ. වනාලි මිනිස් ගැටුම නිසා වගා හානි වන්දි දෙනවයි කිව්වා. ඒව දීලත් නැහැ. එතනත් බොරුව, එතනත් පචේ. වනාලි මිනිස් ගැටුම අවම කරන්නට පියවර ගන්නවයි කිව්වා. පියවර ගන්නවා තියා සැලැස්මක්වත් නැහැ. එතනත් බොරුව, එතනත් පචේ. ගොවිතැනට ලබා දෙන පොහොරවල ගුණාත්මක භාවය ඉහළ දමනවයි කිව්වා. අදටත් ඔබට ලැබෙන්නේ ප්‍රමිතියෙන් අඩු පොහොර. එතනත් බොරුව, එතනත් පචේ. ඉතින් ඔබ සියලු දෙනාම අවබෝධ කරගන්නට ඕන. මේ ආණ්ඩුව 24 පැයම ජනතාවට පච දොළවන, ජනතාවට බොරුව කරන ආණ්ඩුවක්. මේ රටේ ලක්ෂ 220ක් ජනතාව මෝඩයෝ ගානට අන්දලා ආණ්ඩුව හිතනවා හැමදාම 24 පෑම ජනතාව රවට්ටන්න පුළුවන් කියලා. බොරුවෙන් සහ ටොම්පචේ. අපි ඔබට කියන්න කැමතියි එළමෙන පළාත් පාලන මැතිවරණයේදී සමගී ජන බලවේගයට ජයග්‍රහණයක් පත් කර දෙන්න බොරුවෙන් තොර සත්‍යවාදී විශිෂ්ට පාලනයක් කරහා විශිෂ්ට පළාත් පාලන සේවාවක් ඔබට ලබා දෙන්නට අපි සූදානම් කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. දැන් බලන්න මිත්‍රවරුනි, හැමෝම දන්න කාරණාවක්, හැමෝම පිළිගන්න කාරණාවක්, ලෝකේ බොහෝ රටවල් පිළිගත්තු කාරණාවක්, විදුලි බල උත්පාදනය සුළං බලෙන්, සූර්ය බලෙන්, ජල විදුලිය. ඒ ආකාරයෙන් විදුලි උත්පාදනය තමයි අඩුම පිරිවැයක් යන්නේ. අඩුම වියදමක් යන්නේ. අඩුම වියදමක් යනකොට පාරිභෝගිකයට විදුලි ඒකකය අලෙවි කරන ප්‍රමාණය අඩු කරන්නට පුළුවන්. ලෝකෙම පිළිගන්න පුනර්ජනනීය බල ශක්තිය තමයි ඉදිරි ගමන බල ශක්ති උත්පාදනය. මේ මාලිමාව ජනතා විමුක්ති පෙරමුණ වේදිකාවක් පාසා මොකද කිව්වේ? පුනර්ජනනීය බල ශක්තියට, සූර්ය බල ශක්තියට, සුළං බල ශක්තියට, ජල විදුලි උත්පාදනයට මුල් තැන දෙනවයි කියලා. එහෙම කියලා මොකද්ද කරන්නේ? අද මේ රජය පුනර්ජනනීය බල ශක්තිය, සූර්ය බල ශක්තිය, සුළං බල ශක්තිය, ජල විදුලි උත්පාදනය විනාශ කරන නව වැඩසටහනකට මුල පුරලා තිබෙනවා. අද මේ රජය
ඉන්ධන මාෆියාවේ, තාප බලාගාර මාෆියාවේ, ගල්ලංගුරු බලාගාර මාෆියාවේ සුවචකීකරු ගෝලයක් බවට මේ ආණ්ඩුව පත් වෙලා තිබෙනවා. එතකොට තාප විදුලි බලාගාර වලින්, ඉන්ධන බලාගාර වලින්, ගල්ලංගුරු බලාගාර වලින් උත්පාදනය කරන විදුලියට වැඩි වියදමක් යනවා, වැඩි පිරිවැයක් යනවා. එතකොට මොකද වෙන්නේ? පාරිභෝගික ඔබට ඒකකයක මිල වැඩි මුදලට ගන්න සිද්ධ වෙනවා. අපි අහන්න කැමති කොහොමද වේදිකාවේ සුළං බල ශක්තිය ගැන කතා කරලා, සූර්ය බල ශක්තිය ගැන කතා කරලා, ජල විදුලි උත්පාදනයේට පක්ෂපාතීව කතා කරලා කොහොමද එකපාරටම ජනාධිපතිකම ලැබුණයින් පස්සේ, පාර්ලිමේන්තුවේ විශාල බහුතරයක් ලැබුණයින් පස්සේ කොහොමද මෙහෙම ආපහු හැරෙන්නේ? කොහොමද යූටර්න් ගහන්නේ? ඒක ජනතාව මුලා කිරීමක් නොවේද? ජනතාව රැවටීමක් නොවේද? ජනතාව අතරමං කිරීමක් නොවේද? එතනදි කරන්නේ පචය රජ කරවීම, බොරුව රජ කරවීම. ඒ නිසා මේ බොරුවට, මේ ජනතාව මුලා කිරීමේ, මේ ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවේ රාජ්‍ය ව්‍යාපෘතියට නැවතීමේ ලකුණු තබන්නට ඔබ කටයුතු කරන්න. දැන් බොරු කියලා අන්දවල ජනතාවට මේ සත්‍ය යථාර්ථය තේරෙනවයි කියලා හැඟෙනකොට අන්තිම තුරුම්පුව හැටියට ගහනවා. පළාත් පාලන ආයතනයේ බලය මාලිමාවට ජනතා විමුක්ති පෙරමුණට නොලැබුණොත් මුදල් ප්‍රතිපාදන වෙන් කරන්න නැහැ කියලා. මම ඔබට කියන්න කැමතියි, ඒව ගැන කිසි බයක් හිතේ තියාගන්න එපා. රටේම පළාත් පාලන ආයතන සමගි ජන බලවේගයේ ජයග්‍රහණය කරනකොට ඔබගේ ශක්තිය තුලින් ඒ විශිෂ්ට වරම අපිට ලැබෙනකොට බය වෙන්න එපා. ඒ ආයතන හරහා ඔබට කෙරෙන්නට ඕන සේවාව විශිෂ්ට සේවාවක් බවට පත් කරන්නට අපි ඒ වගකීම බාර ගන්නවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.